කොලයක් ළඟ තියෙන උන් ටික නෑ ඇවිල්ලා බලන්න ඈ ඔක්කොමත් උස්සන් ඉන්නවා එහෙනම් බෝඩ් එකට ගන්න ඕනේ ඔය කොලේ ලියවන්න තමයි මට ඕනේ බෝඩ් එකට ගන්න නෙමෙයි මොකද ඊළඟට ප්‍රශ්න කරන්න පටන් ගත්තට පස්සේ පොත් පෙරලා ප්‍රශ්න කරන්න බෑනේ එන ප්‍රශ්නේ කරන් යන්න ගන්න දෙසේ ඔක මම නිකන් ලියා ගන්න කිව්වට ලියා ගන්න නැහැ නේද ඔබ එකෙක්වත් දැන් අද ප්‍රතික්‍රියා ටිකත් ඔගේ තියෙන්න ඕනේ ඕකේම අද ප්‍රතික්‍රියා ටිකක් තියෙන්න ඕනේ ඔක්කොම ටික ඒක ෆිල් කරලා තියන්න ඕනේ මම ගන්නවා ඇත්තම ගන්නවා ඇත්තම කියන්නේ ඔය කොලේ ලියා ගන්න කියලා කියන්නේ ඇයි දන්නවද මේ ප්‍රශ්න ටික කරන්න පටන් ගත්තට පස්සේ ප්‍රතික්‍රියා දන්නේ නැතිව හොයන්න පොත පෙරලා ඉන්න බෑනේ ප්‍රතික්‍රියා හැම බලාගෙන ප්‍රශ්න කරාට කමක් නැහැ ප්‍රතික්‍රියාව දෙපාර තුන්පාර ලියද්දි මතක හිටිනවා 아무තෙන් කඩපාඩම් කරන්න දෙයක් නැහැ පැහැදිලිද ප්‍රතික්‍රියාව දෙපාර තුන්පාරක් ලියද්දි මතක හිටිනවා කරගන්න ඕනේ මොකක්ද දන්නවද හඳුනා ගැනීමයි කරගන්න ඕනේ හරියට ඉන්න සංයෝගය හරියට මෙයා කියලා සංයෝගය හඳුනාගත්තට පස්සේ එයා ඉන්න කාණ්ඩය එහෙම දන්නවනේ අපිට එතෙන්ට ගිහින් ප්‍රතික්‍රියා ටික හොයලා ලියා ගන්න බැයිද පුළුවන් සංයෝග තෝර ගැනීම තමයි අමාරු වෙන්නේ සංයෝග තෝර ගන්න තමයි ෂෝට් නෝට් ටික සහ අර සමහර ප්‍රතික්‍රියා විශේෂ ප්‍රතික්‍රියා ටික ඕන වෙන්නේ හරි බලන්න පළවෙනි එක දැන් වැඩේ සම්පූර්ණ ફોකස් කරලා කරන්න ඕනේ ප්‍රශ්න ටික කොට දාගන්න මෙතනින් අනියම කරන්න හොඳේ යාළුවෙන් අහන්න එපා මොකක්ද තියෙන සංයෝගය එහෙම අහන්න යන්න එපා ඔයා හොයා ගන්නයි ඕනේ මේ සංයෝගය ඔයා විසින් හොයා ගන්නයි ඕනේ කියවන්න මේක වාක්‍ය කියවන්න කවුද මූලද්‍රව්‍ය අද ඉගෙන ගත්ත අද කවුද සල්ෆර් ඉන්නේ නේද හරි ලියපු උත්තර ටික ලියන්න බලන්න උත්තර ටික සද්දෙන්න බෑ තනිය වැඩේ තියෙන්න ඕනේ හරි දැන් උත්තර ලියන්න ඒ කොටස x හඳුනා ගන්න අපිට කියනවා x යන ආවර්තකයේ p ගුණයට අයත් මූලද්‍රව්‍යකි කහ පාට ඝනයක් වන x වාතයේ දහනය කළ විට කටුක ගන්ධයක් ඇති වායුවක් පිට වේ කටුක ගඳක් තියෙන වායුවක් පිට වෙනවලු වාතයේ දහනයෙන් කාබන් ඩයොක්සයිඩ් වෙන්න බෑනේ එයාට ගන්ධයක් නැති වායුවක් නෙ පිට වෙන්නේ නේද කාබන් ඩයොක්සයිඩ් වෙන්න දෙයක් නැහැ එහෙනම් පිට වෙන්න ඕන වායුව කවුද SO2 තමයි කටු ගඳක් තියෙන වායුවක් පිට වේ x වල හයිඩ්‍රයිඩ් අවර්ණ වායුවක් වන අතර හරිනේ H2S අවර්ණ වායුවක් නේද අවර්ණ වායුවක් වන අතර ජලයේ දිය විට තරමක් ආම්ලික ද්‍රාවණයක් ලැබේ අපිට NO2 කියලා කියන්න බෑ හේතුව ජලයේ දිය වෙච්චාම බාෂ්පිකයි නේද ඇමෝනියා බාෂ්පිකයිනේ එහෙනම් ගන්න වෙන්නේ කවුද සල්ෆර් තමයි ගන්න වෙන්නේ මූලික විදියට එහෙනම් මට ගන්න පුළුවන් අංක 1 x කියලා කියන්නේ සල්ෆර් අංක 2 සුලභ ඔක්සයිඩේ සහ හයිඩ්‍රයිඩේ ලුයිස් විහා දෙන්න ඔක්සයිඩ් හදින්න කියොත් එහෙම සුලභ ඔක්සයිඩ් SO2 කියන එකනේ මොකද SO3 සුලභ නැහැ ඒ අස්ථායි SO3 සුලභ නැහැ පවතින්නේ නැහැ ඒ අස්ථායි හරි නම් සුලභ ඔක්සයිඩ් SO2 කියන එක හයිඩ්‍රයිඩය H2S කියන එකනේ H2S හයිඩ්‍රයිඩය මේක ව්‍යුහයෙන්ද දැන් කියන්න එපා ඉනෝගනික් වල මේ වගේ ව්‍යුහයෙන්ද නැහැ නේ කියලා බන්ධන පාඩමේදී ওই ව්‍යුහයෙන්දින කරලා තියෙන්නේ හරි ඉනෝගනික් වල ආයේ ව්‍යුහයෙන්දින ගියොත් එහෙම හම් වෙන සංයෝග ඔක්කොම ඉනෝගනික් ඉවර කරන්න හම්බෙන්නේ නැහැ නේද හරි අංක 3 උණු සාන්ද්‍ර සල්ෆිරික් සමග සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග දක්වන ප්‍රතික්‍රියා සඳහා සමීකරණ දෙන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාව අපි ඉගෙන ගන්න හැලජන් වල අන්තිමට අර විචලන ගැන ඉගෙන ගන්න ආවර්තීය විචලන ගැන මෙතන ඉගෙන ගන්න නැහැ හරි ඒ ප්‍රතික්‍රියාව මම ලියන්නම් මට කියන්නකෝ සල්ෆිරික් එක ප්‍රතික්‍රියාව සල්ෆර් සාන්ද්‍ර සල්ෆිරික් එක හැදුව මොකක්ද මෙයා ඔක්සිකරණ වෙලා හැදුව කවුද SO2 මෙයා ඔක්සිහරණ වෙලා හැදුව කවුද SO2 ඊට අමතරව හැදුව කවුද ජලය තුල්ද කරලා දෙන්න සල්ෆර් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාව දීදාකරණයක් වෙනවා සෝඩියම් සල්ෆයිඩ් හදනවා ඊට අමතරව සෝඩියම් තායසල්ෆේට් හැදෙනවා සහ ජලය හැදෙනවා ඒක ඔයා තාම දන්නේ නැහැ තොල්ද කරලා දෙන්න ප්‍රතික්‍රියා දෙක මේක නම් අද තුල්ද කරා සල්ෆර් බිඳු අවස්ථාවේ ඉඳලා දාන 4 දක්වා ඔක්සිකරණය වෙනවා 4කින් ඔක්සිකරණය වෙනවා මෙයා බිඳු දාන 6 අවස්ථාවේ ඉඳලා 2කින් ඔක්සිහරණය වෙලා තියෙනවා
එහෙනම් මෙයා වැඩි කරනවා 2කින්. එතන මෙයාව 2කින් වැඩි කරන්න වෙනවා. සල්ෆර් 2 1 3ක් ඉඳලා 3ක් දානවා. ජල අණු 2ක් ආපුවම තුලිත ඇති. ඊළඟ එක කරා. සල්ෆර්ගේ බිඳුවයි ඔක්සිරංකේ. ඔක්සිහරණය වෙලා ඍණ 2 බවට. කියන්නේ 2කින් අඩු වෙලා. බිඳුවේ ඉඳලා ඔක්සිකරණය වෙලා. කීයද? ඔක්සිජන් 3ක් ඍණ 6යි. ධන 4යි. දෙකේම ධන 4 බවට. දෙක ධන 4යි හොඳයි. එසා මෙයා 2කින් වැඩි කරන්න වෙනවා. මෙතන 2කින් වැඩි කරන්න සල්ෆර් මෙතන 2යි මෙතන 2යි 4යි. සල්ෆර් 4ක් දාන්න වෙනවා. සෝඩියම් 4ක් තියෙන ඉඳන් මෙතන 4ක් දාන්න. ජල අණු 2ක් දාන්න. sorry සල්ෆර් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 6ක් දාන්න වෙනවා නේද? ඉවර 2 4යි 2යි 6යි. ජල අණු 3ක් දාන්න වෙනවා. හරි. සල්ෆර් ඔක්සෝ අම්ල තුනක ඇනාන ලුයිස් වී හදින්න. ඇනාන වල ලුයිස් වී හදින්නේ. එහෙනම් එකක් SO3. SO3 හදින්න පුළුවන්. එහෙනම් මේක ඇනානි ලුයිස් වී හොය. ඔක්සෝ අම්ල තුනක ඇනාන වල ලුයිස් වී හදින්න කියලා කියන්නේ. SO4 SO4 හදින්න පුළුවන්. ඔක්සිජන් 2 ඍණාරෝපණ. ඊතර ඔක්සිජන් ඩබල් බොන්ඩ් වලින් බෙදෙනවා. ලුයිස් ඔක්සි අම්ල වල ව්‍යුහ දිනකොට අපි දන්නවා ඍණාරෝපණ සංඛ්‍යාවට සමාන ඔක්සිජන් ගාණක් මධ්‍ය පරමාණුවට තනි බන්ධන වලින් බෙදෙනවා. ඊතර ඔක්සිජන් ද්විත්ව බන්ධන වලින් බෙදෙන්න ඕනේ. තායි සල්ෆිරික් ලියන්නත් පුළුවන්. ඔක්සි අම්ල තුනයි ඉන්නේ. ඒ තුනේම ඇනාන වල ව්‍යුහ ලියන්න තියෙන්නේ. සල්ෆර් අඩංගු කාණ්ඩේ හයිඩ්‍රයිඩ් වල තාපාංක විචලන ආකාරයේ දල සටහනක් මගින් ප්‍රස්ථාරයේ දක්වන්න. දල සටහනේ හයිඩ්‍රයිඩ් හා ඒ වගේ සූත්‍ර භාවිතයෙන් පෙන්눔 කරන්න. දල සටහනක් අහන්නේ හරි. හරිම කියන්නේ නෙමෙයි. මේ පැත්තේ හයිඩ්‍රයිඩ් මාක් කරන්න ඕනේ. හයිඩ්‍රයිඩ් මාක් ටික මම මාක් කරනවා H2O H2S H2SC H2TE වැඩිම තියෙන H2O ගේ අඩුම H2S ගේ මෙයාගේ වැඩි මෙයාගේ ඊට වඩා වැඩි මම දල සටහනක් නේ අහලා තියෙන්නේ වැඩිම H2O ගේ පාඨාංකය දැන් වර්ධව ගන්න එපා. හිතන්න බා මේ මාක්කල් තියෙන බිඳුවේ ලයින් එක කියලා. අපි අර ප්‍රස්තාරයේදී විතර බිඳුවේ ලයින් එක කියලා දන්නේ නැන්ද මේකේ පහළට යන්නේ මේකනේ. දැන් මේකේ බිඳුවේ ලයින් එකක් කො එහෙම එකක් යන්නද? නෑ. ඒක මේ පාඨාංකයක් කියලා විතරයි ගත්තේ. උෂ්ණත්වය කියලාත් මේ ගත්තේ. පැහැදිලිද? එතකොට මේක උඩින් ඇදලා තිබ්බට ප්‍රශ්නයක් නෑ. නැත්තම් ආයෙ යට ඉඩ හොයනවා කට්ටිය මේක අදින්න. නේද? එක්සල හයිඩ්‍රයිඩ් එක්සල ඔක්සයිඩ් වෙන් කර හඳුනා ගැනීමට රසායනික පරීක්ෂාවක් දෙන්න. මොකද කරන්නේ? මම පහක් ලියවද? පහක් වෙන් කර හඳුනා ගන්න ක්‍රම පහක් ලියුවා. මොනවද? මොකද ලියන්නේ? මම නම් ලියනවා මල් පෙත්ත කතාව. ඒ ප්‍රතික්‍රියාවක් නැහැ මොකුත් නැහැනේ. වැඩි ලෙසන් නේද? නැත්තම් අර ලෙඩ් නයිට් වලින් වෙන් කරලා අඳුර ගන්න විදිය ලියනවා. කවුද වෙන් කර ගන්න ඕනේ? හයිඩ්‍රයිඩ් ඔක්සයිඩ් වෙන් කරලා අඳුර ගන්න විදිය. මම ලියනවා ලෙඩ් නයිට්‍රේට් එක. ලියන්න මේව.
lead nitrate වලින් පෙඟවූ පෙරහන් කඩදාසියක් මත PbNO3 twice lead nitrate වලින් පෙඟවූ පෙරහන් කඩදාසියක් මත පෙඟවූ පෙරහන් කඩදාසියක් මත මෙම වායු වෙන වෙනම ගැටීමට සැලැස්වූ විට මෙම වායු වෙන වෙනම ගැටීමට සැලැස්වූ විට මෙම වායු වෙන වෙනම ගැටීමට සැලැස්වූ විට H2S ගැටෙන පෙරහන් කඩදාසිය කළු පැහැති වේ. 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 කළු පැහැති වේ. මට ඕන නම් ප්‍රතික්‍රියාවල් දීලා තියන්න පුළුවන් නේද? මොකද වෙන්නේ? lead nitrate එක H2S PBS කළු අවක්ෂේපය හදනවා. හරි ප්‍රතික්‍රියාව දීලා තියන්න ඉඩ දිනවනම්. මම ඇයි මේකම තෝරගත්තේ? අර KMN4 ගේ එහෙම ප්‍රතික්‍රියා එහෙම ඊළඟට ලියන්න කියලා තිබ්බොත් එහෙම ප්‍රතික්‍රියා දෙකක් වෙන වෙනම තුල්ද කර කර ලියන්න බෑ නේද? ඒක මේක ලේසි එක ප්‍රතික්‍රියාව ලියන්න තියෙන්නේ. වැඩෙත් පැහැදිලි H2S හඳුනා ගැනීම නෑ අහලා තියෙන්නේ. SO2 හඳුනා ගැනීම කියලා තිබ්බනම් මම කෙලිම කියන වර්ණවත් තෙත වර්ණවත් බල් පෙත්තක් ගන්නවා කිය. ඒත් ප්‍රතික්‍රියාවක් ලියන්න දෙයක් නෑ නේද? ආම්ලික මාධ්‍යකදී X වල හයිඩ්‍රයිඩ් සමග කහපාට අවක්ෂේප ලබා දෙන කැටයන දෙකක් ලියන්න. මට කියන්නකෝ ආම්ලික මාධ්‍යකදී කහපාට අවක්ෂේප දෙන්නේ කවුද? H2S එක. කොයිද හම්බුනේ? කාණ්ඩ විශ්ලේෂණයේ දෙවනි කාණ්ඩේ. H2S මුපුල්නේ කරපුවම කහපාට අවක්ෂේප හදපු තුන් දෙනෙක් හිටියා නේද? දෙන්නෙක් ලියලා තියන්න කියලා කියන්නේ. ලැජ්ජ නැද්ද? මගේ දිහා බලන්න. ලියලා තියෙන්නේ. මට කියන්න කාණ්ඩ විශ්ලේෂණයේ කවුද කහපාට අවක්ෂේප? කැඩ්මියම් සල්ෆයිඩ් ආය CDS SNS2 ආය AS2S3 අහන කැටයනේ අවක්ෂේප නෙමෙයි CDS කියලා එහෙම ලියන්නේ. කවුද කැටයනේ මෙතන? එක්ක CD2+ නැත්තම් SN4+ එහෙම නැත්නම් AS3+ වෙන්න ඕන කැටයන නේද? ඔය තුනෙන් දෙකක් ලියන්න තියෙන්නේ. ඔය කහපාට අවක්ෂේප තුන ලියවි. හරි B කියවන්න. හඳුනා ගන්න කවුද ඉන්නේ කියලා. මේක හඳුනා ගන්න බැරුණොත් එහෙම ඔයා පාඩම් කරලා නැහැ මෙලෝ දෙයක්. අමු ගවයයි. කවුද මේ?
ඒ ආවර්තාවකයේ X ගුණය මූල ද්‍රව්‍යකි. වැඩිපුර ඔක්සිජන් තුල දහනය කළ විට කහපාට දැල්ලක් සහිතව දහනය වේ. කවුද? සෝඩියම් වෙන්න ඕනේ. කහපාට දැල්ලක් සහිතව දහනය වේ. මට කියන්න සෝඩියම් දහනය වෙච්චාම හැදෙන ඔක්සයිඩ් මොනවද? මොනවද හැදෙන්නේ ඔක්සිජන් එක? ඔක්සයිඩ් හැදෙනවද? ඔව් ආය හැදෙන්නේ මොකද්ද? පෙරොක්සයිඩ්. ඔක්සයිඩ් සහ පෙරොක්සයිඩ් හැදෙනවා. දෙවිස් හැදෙන සංයෝගයේ B වේ. කහපාට දැල්ලක් සහිතව B හැදෙනවලු. වැඩිපුර ඔක්සිජන් එක හැදෙන්නේ කවුද? පෙරොක්සයිඩ් නේද? ඔක්සිජන් වැඩිපුර තිබ්බොත් පෙරොක්සයිඩ් හැදෙන්නේ. B ජලයේ සමග ප්‍රතික්‍රියා කරන C නැමැති බාෂ්පීය ද්‍රාවණය කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න ඕනේ නේද? සෑදෙන අතර D නම් සහ සංයෝගයේ සෑදේ කවුද? අද ඉගෙන ගත්ත කවුද? H2O2. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හැදෙන්න ඕනේ මතකනේ. පෙරොක්සයිඩේ ජලයත් එක්ක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හදනවා. ලියමු ABCD. ලියන්න A සෝඩියම් A sodium B sodium peroxide Na2O2 A sodium B sodium peroxide C बाष्पिक द्रावणे सोडियम हाइड्रोक्साइड D सहसंग संयोगे H2O2 පහත එක් එක් අවස්ථාවේදී D ප්‍රතික්‍රියාකාරීත්වය පෙන්වීමට රසායනික ප්‍රතික්‍රියා බැගින් ලියන්න. Fe2+ එක මොකද වෙන්නේ? KMnO4 එක මොකද වෙන්නේ? අද ලියවන ප්‍රතික්‍රියා ටික බලන් ලියන්න එපා හිතලා ලියන්න. ලැජ්ජ නැද්ද බලලා ලියන්න නේද? Fe2+ Fe3+ දක්වා ඔක්සිකරණය වෙයිනේ. KMnO4 ඔක්සිහරණය වෙයි. ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් සහ ඔක්සිහරණ එකක් දීලා තියෙන්නේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගේ. Fe2+ H2O2 මගින් ඔක්සිකරණය වෙනවා Fe3+ බවට. H2O2 ඔක්සිහරණය වෙනවා ජලය බවට නේද? එයා ජලය බවට ඔක්සිහරණය වෙයි. තොල්ද කරමු. මෙයා ධන 2 ඉඳලා ධන 3 දක්වා වැඩි වෙලා එකකින් වැඩි වෙලා. ඔක්සිජන් දෙකක් මෙතන ගමු. දෙකේම ඍණ 4යි. එක ඍණ 2යි දෙකේම ඍණ 4යි. මෙතන ඍණ 2යි. ඔක්සිහරණය වෙලා දෙකකින්. එසා මෙයා දෙකින් වැඩි කරන්න ඕනේ. දෙකින් වැඩි කළා. දෙකින් වැඩි කරා. දෙවරක් 3 ධන 6යි, දෙවරක් 2 ධන 4යි. තුල්ද කරන්න දෙකක් H+ දාන්න වෙනවා. තුල්ද ඇති ප්‍රතික්‍රියාව. එක්සෑම් එකේදී මේක ඉරි කැලි ගහන තුල්ද කරන්න ඕනේ නැහැ. කටු වැඩේ කොලේ තුල්ද කරලා ප්‍රතික්‍රියාව ලියුවොත් ඇති. පැහැදිලි තුල්ද කරන ක්‍රම ලියලා තියන්න ඕනේ. ඔක්සිරන් කරාම මොකුත් ඕනේ නැහැ. ප්‍රතික්‍රියාව විතරයි ලියන්න ඕනේ. උතන ඊතල ගහලා තුල්ද කරන්න හදන්න එපා. උතන නිකන් විකාරයක් කරනවනේ නේද? ස්ට්‍රක්චර් එකේ ලියන්න ඉගෙන ගන්න ප්‍රතික්‍රියාව තුල්ද කරලා තියෙන්න ඕනේ එච්චරයි. තුල්ද කරේ කොහොමද ඔක්සිරන් සඳහන් කරන්න ඕනේ ඕනේ නැහැ. ඒව ඕනේ නැහැ. හරි. KMnO4 එක්ක ප්‍රතික්‍රියාව ඊළඟට. අංක 2. MnO4- H2O2 එක්ක ආම්ලික මාධ්‍යකදී Mn2+ හැදෙයි. H2O2 ඔක්සිකරණය වෙලා O2 හැදේ නේද? තව ජලය හැදෙයි ඕන්න. තොල්ද කරන්න යා. මෙතන ධන 7යි මැංගනස්ගේ ඔක්සිරංකය. ධන 2 බවට පත් වෙන්නේ. 5කින් අඩු වෙනවා. ඍණ 2යි ඔක්සිජන්ගේ ඔක්සිරංකය. බිඳුව බවට පත් වෙන්නේ. 2කින් අඩු වෙනවා. මෙයා 5කින් වැඩි කරන්න වෙනවා. මෙයා 2කින් වැඩි කරන්න වෙනවා. 2යි මැංගනස් 2යි ඔක්සිජන් 5යි H2O2 5යි. ආරෝපණය දෙවරක් 2 ධන 4යි. ආරෝපණය ඍණ 2යි. ඍණ 2 ධන 4ක් කරන්න 6ක් H+ දාන්න වෙනවා. හයිඩ්‍රජන් 6යි මෙතන 10ක් තියෙනවා. කො 16යිනේ. 8ක් H2O දාපුවම තුලිතයි. හරි.
මේක ඉනෝගනික් වල වෙනම ගන්නවා වෙන්නේ තාම 17 වෙනි කාණ ඉවර නැහැනේ. හැබැයි මේක වෙනම ගණනයේදී ගන්නලා තිබ්බා. මොකද වෙන්නේ? සිසිල් තරංග බෂ්පයත් එක්ක මොකද වෙන්නේ? උණුසාන්ද බෂ්පයත් එක්ක මොකද වෙන්නේ කියලා මම ඉගෙනුවා නේද? මොකද වෙන්නේ? උණුසාන්ද බෂ්පයත් එක්ක නම් Cl- සහ ClO3- හදනවා. සිසිල් තරංග බෂ්පයක් එක්ක නම් Cl- සහ ClO- හදනවා. උණුසාන්ද්‍රකයේදී හදන්නේ NaCl හැදෙනවා Cl- වලින්. ClO3- වලින් NaClO3 හැදෙනවා. H2 හදයි. තොල්ද කරු. ක්ලෝරින්ගේ ඔක්සරංගේ බිඳුවයි. මෙතන ක්ලෝරින්ගේ ඔක්සරංගේ ඍණ 1යි. ඔක්සිජන් තුනක් ඍණ 6යි. ධන 1යි සෝඩියම්ගේ. එහෙනම් ධන 5 අවස්ථාවේ තියෙන්නේ. මෙතන අඩු වෙලා තියෙනවා වැඩි වෙලා තියෙනවා 5කින්. මේ අඩු වෙලා තියෙනවා 1කින්. දැන් අහන්න එපා පරමාණු තුල්ත කරන්නේ නැද්ද කියලා. පරමාණු තුල්තයි. මේ පැත්තේ ක්ලෝරින් 2යි එහා පැත්තේ ක්ලෝරින් 2යි. හරිනේ. එයා වැඩි කරනවා 5න්. මෙතන 5න් වැඩි වෙනවා. මෙතන ක්ලෝරින් 5යි මෙතන 1යි 6යි. නිසා 3ක් දානවා. සෝඩියම් 5 1යි 6ක් ඉඳලා 6ක් දානවා. හයිඩ්‍රජන් 6ක් ඉඳලා ජල අණු 3ක් දානවා. හරිද? හරි මෙයන්න දෙවෙනි ගාන HCl ගේ මෞලිකතාව හොයාගන්න පුළුවන්ද? මං ගාන හදන්න ඕනේද? මේ ගණනේ පාඩ දෙක හදා ගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ? HCl ගේ සාන්ද්‍රණය සමානයි. පොඩ බලන්න. ඝනත්වය 1.8යි 2යි 5යි ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට මේ යන්නකෝ. මෙතන තියෙන 1යි ඝන සෙන්ටිමීටරනේ. පොඩ බලන් ඉන්න. අපි ඕනේ සාන්ද්‍රණය ඕනේ ගන්න ඩෙසිමීටරයට නේද? මම කෙලින්ම මේක ඩෙසිමීටර වලට කන්වර්ට් කරලා ලියන්න. 10 ඍණ 3යි ඝන ඩෙසිමීටර. මට ග්‍රෑම් ගන්න අයින් කරන්න ඕනේ. මම ඒ නිසා මෝල් ස්කන්ධයෙන් බෙදනවා. HCl ගේ මෝල් ස්කන්ධය 36.5යි ග්‍රෑම් මෝලයට. මට ඕනේ මේ ස්කන්ධය මෙතනින් ගන්න මුළු ස්කන්ධයෙන් 37.5යි ක්ලෝරින් ඉන්නේ. නිසා මම ප්‍රතිශතයෙන් වැඩි කරනවා. 37.5යි ක්ලෝරින් ඉන්නේ. සුළු කරන්න මවුල ගන්න ඩෙසිමීටර වලින් උත්තර එනවා නේද? පැහැදිලිද? සුළු කරද්දී මේ දෙක කැපිලා යනවා නේද? 36.5න් භාගයක් නේද 18.25 කියන්නේ. දෙක කැපිලා යනවා. කැපිලා ගියන් සුළු වෙයි. සුළු කරලා බලන්න. යන්නේ. මෙයාට 18.25 ව 0.1යි. මෙයාට 18.25 ව 2යි. 375 බෙදීම 2යි කියලා නේද දෙන්නේ? 10 3යි 100යි කැපලා ගියාම 10 එකක් ඉතුරු වෙන්නේ. 375 බෙදීම 2යි. 1යි 8යි 18.7යි 5යි මවුල ගන්න ඩෙසිමීටර වලට. හරි.
මවුල භාගය වන්නේ කොහමද? ද්‍රාවණේ ඝනත්ව දීලා තියෙනව නේද? HCl ස්කන්ධ හොයාගන්න බැයිද? ඝනත්වයේ 37.5න් වැඩි කරා නම් HCl ස්කන්ධ එනවනේ. ඒක HCl ගේ මවුල ගානෙන් බෙදුවොත් එහෙම HCl මවුල ගාන එනවා. නැත්තම් කෙලින්ම මෙන්න මේක වැඩි කරන ගන්න ඩෙසිමීටර් එකෙන්. ඩෙසිමීටර් එක තියෙන HCl මවුල ගාන එනවා. පැහැදිලිද? ඒ වගේම ඉතුරු ගානෙන් හොයන්න බැයිද H2O කොච්චරක් තියෙනවද කියලා? පුළුවන් නේද? ඒකෙත් H2O මවුල ගාන හොයාගන්න බැයිද? ඒ විදිහට පුළුවන් නේ. දෙන්නගේ මවුල සංඛ්‍යාව වෙන වෙනම දන්නවනම් මවුල භාග ගන්න බැයිද? පුළුවන් නේද? ඒක මම හදන්න ඕනේද? හරි? ඒක හදාගන්න. කියන්නේ ඩෙසිමීටර් එක තියෙන මෙයාගේ මවුල ගන්න හොයන්න. ඒ වගේම ඊළඟට හොයන්න ජලය ඕන සාන්ද්‍රය හොයන්නකෝ. H2O සාන්ද්‍රය මේ වගේ දිම හොයන්න පුළුවන්. 1.875 බෙදීම 10/3 ගන්න ඩෙසිමීටර්. එක බෙදීම ජලයේ මවුල ස්කන්ධ කීයද? 18 ග්‍රෑම් වැඩි කරනවා 100ට අඩු කරනවා 37.5ක් ජලයේ මවුල ස්කන්ධය. ජලයේ ප්‍රතිශත ඉතුරු ටික ජලයේනේ බා. පැහැදිලිනේ. එතන ඩෙසිමීටර් එක තියෙන ජලයේ මවුල ගන්න එනවා නේද? දෙකම ඩෙසිමීටර් එකෙන් වැඩි කරොත් එහෙම දෙන්නගේ මවුල සංඛ්‍යාව දන්නවද නැද්ද? දන්නවා. දැන් මවුල භාග හොයාගන්න පුළුවන් නේද? ගාන හදන්න කාලේ නැස්ති කරොත් එහෙම ඉන්නවනේ කීපයක් විසරනවා. ඒකයි මම කියන්නේ. හරි. මම එමුණොත් මේකේ මාර්කියක් දාන්න. ගාන හදලා මාර්කියක් දාන්න. බලන්න B කොටස මම ඒක ඕන වැදගත්. B කොටස පොඩ්ඩක් කියවන්න. සද්ද ඇහෙන්නේ නැති වෙන කියවන්න. සමහර අය කියවනවා මෙහෙට එනවා සද්දේ. ගෙස් කරන්න බලන්න කවුද ඉන්න ඔය වායු කියලා. හරියන්න පුළුවන් වැරදින්න පුළුවන්. ඔයාගේ උත්තරයක් ගන්නකො ඔයා. ලියන්න එපා නිකන් ඔයා ගෙස් කරලා නිකන් උත්තරයක් ලියා ගන්න කවුද කියලා. ඔක්සිකරණාංක බිඳුවක් වෙන්නත් ඕනේ. ද්වි පරමාණුක හා ත්‍රි පරමාණුක වෙන්නත් ඕනේ. කවුද වායු මතක් වෙන්නේ? මට වායු දෙයක් මතක් වෙනවා NO සහ NO2. හරිනේ මේ ද්වි පරමාණුකයි නේද? පරමාණු දෙකයි. ත්‍රි පරමාණුකයි නේද? ඔක්සිජන් දෙකයි නයිට්‍රජන් එකයි. හැබැයි ඔක්සිජන්ගේ බිඳුවක් නෙමෙයි නේද? නිසා මේ දෙන්න ගන්න බෑ. ඔක්සිජන්ගේ බිඳුවක් වෙන්නත් එපේ. එහෙනම් කවුද ගන්න වෙන්නේ? මේ දෙන්න ගන්න පුළුවන් නේද මේ? කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ්. ද්වි පරමාණුක සහ ත්‍රි පරමාණුක නේද? ඒකත් හරි. ගන්න පුළුවන්ද? බෑ ඔක්සිජන්ගේ බිඳුවක් නෙමෙයි. ඒ දෙන්න ගන්නත් බෑ. එහෙනම් කවුද? කවුද ගන්න වෙන්නේ? SO2 සහ SO3 ගන්න බෑ. මොකද ඒක ත්‍රි පරමාණුක සහ SO3 වල පරමාණු හතරක් ඉන්නවා නේද? කවුද ගන්න පුළුවන් වෙන්නේ? O2 සහ O3. O2 සහ O3 ද්වි පරමාණුක සහ ත්‍රි පරමාණුක වායුනේ. ඔක්සිජන්ගේ බිඳුව නැද්ද? බිඳුවයි අම්මට සිරි. මේ ඉන්නේ ඔක්සිජන් නේ නේද? හරි ඒ දෙක හරි. බලන්න ඉතුරු ටික බලන්න. ඉක්මනින් දැන් කියව ඉන්න බෑ. ඔක්සිජන් එක එකතු වෙලා ද්වි පරමාණුක හා ත්‍රි පරමාණුක හදන්නේ කවුද? බොඩි දිහා බලන්න તો කියපන්. දැන් උතර ගැලපෙන්නේ කවුද කියලා හොයාගන්න බෑ. හරි බොඩි දිහා බැලුවත් ඉන්නවනේ දෙන්නෙක් ඉන්නව නේද? හොයාගන්න බලන්න කවුද කියන්නේ. ඊනම් E අණු P ගුණය තවත් මූඩ වෙකන අතර ඒ D සමග එකතු වී ද්වි පරමාණුක හා ත්‍රි පරමාණුක වායු බැගින් සාදයි. E සාදර එක් වායුව වයින් නම් ජලීය ද්‍රාවණයට දැමුව විට සුදු පැහැති ආවලිතාවක් ලබා දෙයි. ජලීය ද්‍රාවණයේ පාන්සිල් පරීක්ෂාවේදී තැඹිලි වර්ණය ලබා දෙයි. කවුද? පාන්සිල් පරීක්ෂාව තැඹිලි පාටක් දෙන්නේ කවුද? ඒක හරි. සුදු පැහැති එක වායුවක් වයි ජලීය ද්‍රාවණයට දැමුව විට සුදු පැහැති ආවලිතාවක් ලබා දෙයි. ස්ට්‍රොන්ටියම් එක සුදු පාට අවක්ෂේපයක් හදන්නේ කවුද? SO2 වලින් හැදෙනව නේද? SR SO3 කියන එක. ඒක ගන්න පුළුවන්. හැබැයි ඒක ගන්න බෑනේ. මොකද ද්වි පරමාණුක හා ත්‍රි පරමාණුක නෙමෙයි නේද? SO2 සහ SO3 ගත්තොත් එහෙම. ගන්න බෑනේ කාබන් මොනොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ්.
කාබන් ඩයොක්සයිඩ් ජලයට දැම්මොත් එමේ H2CO3 හැදෙනව නේද? H2CO3 මතක කාබනික් ඔක්සයිඩ් එක. ස්ට්‍රොන්ටියම් එක හදනව නේද? ස්ට්‍රොන්ටියම් කාබනේට්. සුදු පාට ඔක්සිජනයක් නේ. කාර්බන් විශ්ලේෂණ අන්තිමට තිබ්බේ. කැල්සියම් කාබනේට්, ස්ට්‍රොන්ටියම් කාබනේට් සහ බේරියම් කාබනේට්. ස්ට්‍රොන්ටියම් නෙමෙයි කැල්සියම් නේ. ෆැමිලි පාට එක නේ සෝරි. කැල්සියම් කාබනේට් සුදු පාටයි නේද? හරිනේ කතාව. ආයෙත් ලියමු. එහෙනම් මේ මූලට අපි කවුද? E කෙනෙක් කරා කවුද? කාබන් ගන්න වෙන්නේ. හරි? D කෙනෙක් කරා ඔක්සිජන්. ලියන උත්තර ටික. ඒ ප්‍රශ්න අහලා තියෙන විදිය උගන්වන්නයි මට ඕනේ. මරු නේද? අපි ඉගෙන ගත්ත විදිය ඒ විදිහටම අහලා තියෙනවද? නෑ වෙනත් පැති වලින් පෙන්නලා තියෙනවා. හැබැයි මරු නේද නිකන් පසල් එකක් විසඳනවා වගේ නෙමෙයිද? ආසෙ දෙන්නේ නැද්ද? ලියන්න දැන් ආයෙ කියවන්න පටන් ගන්න එපා. ඉන්න බූරුව ටික පාඩම් කරලත් නැහැ කිව්වහම ලියන්නෙත් නැහැ. D කියලා කියන්නේ නේද? ඔක්සිජන් වෙන්න ඕනේ. E කියලා කියන්නේ කාබන් වෙන්න ඕනේ. හරි. අනෝ D මගින් සාධන වායු දෙක හා E මගින් සාධන වායු දෙක වෙන වෙනම ලියන්න. D වලින් හදන වායු දෙක O2 සහ O3. E මගින් හදන වායු දෙක CO සහ CO2. D සහ E මොඩම දෙකම ආඩියන් සමග සාධන සරල සංයෝගවල රසායනික සූත්‍ර ලියා එක් එක් සංයෝගයේ D සහ E ඔක්සිජන් අවස්ථාව දෙන්න. කියන්නකො මේ බගුවක් තියලා ලියන්න ඔයාට D. D මොකද එක හදන සංයෝගය? D හදන්නේ H2O කියන එක. සරලම සංයෝග. හරි. E හදන්නේ CH4 කියන එක. ඔක්සිජන් අංක ඔක්සිජන්ගේ ඔක්සිජන් අංක ඍණ 2යි. කාබන්ගේ ඍණ 4යි මෙතන. හරි. මේ සංයෝග දෙකේ තාපාංක වැඩි කාගේද? අම්බෝ කාගේද වැඩි? H2O වල ලියන්න. H2O හේතුව මොකක්ද? ඒක ද්‍රවීය සංයෝගයක්. ඒකේ තියෙනවා මොකද්ද? ප්‍රබල හයිඩ්‍රජන් බල නේද? ලියන්න. ඒ ද්‍රවීය සංයෝගයක් වන අතර. එහි අණු අතර ප්‍රබල හයිඩ්‍රජන් බල ඇති වේ. එහි අණු අතර ප්‍රබල හයිඩ්‍රජන් බල ඇති වේ. නමුත් CH4 අණු අතර ඇත්තේ දුබල ලන්ඩන් බල පමණි. දුබල ලන්ඩන් බල පමණි. හරි. D ධන අක්ෂර අවස්ථාවේ ඇති සංයෝගයේ සූත්‍රය කුමක්ද? D වල ධන අක්ෂර අංක තියෙන කාගේද? කියන්නකෝ මට. F2O මතකද? ෆ්ලෝරින් එක හදන සංයෝග වල ධන අක්ෂර අංක තියෙන නේද? F2O. F2O2 ලියවත් ප්‍රශ්නයක් නැහැ. F2O2 ඒ ධන එක අවස්ථාව. F2O ධන දෙක අවස්ථාව. Y ද්‍රාවණය කුමක්ද? අද මං Y Y නම් ජලීය ද්‍රාවණයක් පාන්සිළු පරීක්ෂාවේදී පැමිණි වර්ණය ලබා දේ. කවුරු වෙන්නේ නැද්ද? කාබන් ඩයොක්සයිඩ් මොන ද්‍රාවණයකටද අවශෝෂණය වෙන්නේ? හුණු දියර වල නේද? කිරි පැහැයක් දෙන්නේ. නම් Y ද්‍රාවණය කවුද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. පැමිණි පාටක් දෙන්නේ කැල්සියම් ලෝහයනේ. Y ද්‍රාවණයේ ලැබුවිට දක්වන නිරීක්ෂණ පැහැදිලි කිරීමට අදාළ ප්‍රතික්‍රියා තුලිත රසායනික සමීකරණ ලියන්න. මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් මේකට එවුවාම
කැල්සියම් කාබනේට් හැදෙනවා. මේක තමයි අර සුදු පාට ආවිලිතාව. H2 හැදෙනවා. ඊට අමතරව වැඩිපුර එවොත් මොකද වෙන්නේ? වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් එවොත් එහෙම අර සුදු පාට නැත්තම් කිරි පාට නැති වෙලා යනවා. හේතුව කැල්සියම් බයිකාබනේට් හැදෙනවා. මේක අවක්ෂේපයක් නෙමෙයි ඒකස් එකක්. ජලීය ද්‍රාවණය. මේක අවක්ෂේපයක්. සුදු පාට අවක්ෂේපයක්. ප්‍රතික්‍රියාවෙන් විතරයි තියෙන්නේ. හරි. අපිට කියනවා D සහ E එකතු වීමෙන් සෑදෙන ඔක්සි අම්ලය Fa. D සහ E එකතු වෙලා හදන ඔක්සි අම්ලය මොකද්ද කියන්නකෝ? කාබන්ගේ ඔක්සි අම්ලය මොකද්ද? H2CO3. හරි. F හඳුනා ගන්න ලියන H2CO3. ඔක්සි අම්ලය H2CO3. අම්ලයේ විඝටන අදාළ තුල සමීකරණ ලියන්න. මොකද වෙන්නේ? H2CO3 ජලීය ද්‍රාවණයකදී විඝටනය. ජලීය ද්‍රාවණයක් තුලදී විඝටන වෙලා ඉස්සරහම H+ එකක් පිට කරනවා. දුබල අම්ලයක්නේ. නිසා ප්‍රත්‍යවර්තී තල දාන්නේ. දුබල අම්ලයක් නම් ප්‍රත්‍යවර්තී තල. හැදෙන මොකද්ද? H+ එකක් පිට වෙච්චාම HCO3 හැදෙනවා. ඊට පස්සේ HCO3 නැවත මොකද කරන්නේ? ජලීය ද්‍රාවණයකදී විඝටන වෙලා H3O+ සහ CO3 2- හදනවා. හරි. හරිද? එක්සයන ආවර්තවගේ අනුයාත ආවර්ත දෙකට අයත් මූලද්‍රව්‍ය සාධන සංයෝගයක් වන අතර කාබන් ශක්තියේදී අවර්ණ වායුන්‍ය X වායුව පහසුවෙන් ද්‍රව අවස්ථාවට පත් කළ හැකිය. Y වර්ණවත් ද්‍රාවණ විරංජනය කරයි. කවුද මේ මූලද්‍රව්‍ය දෙක? පොඩ්ඩක් අඳුර ගන්න බලන්න. එක්කෙනෙක් වර්ණවත් දේවල් විරංජනය කරනවලු. මතක ඇති නේද? අනුයාත ආවර්ත දෙකට කියන්නේ ළඟ ළඟ තියෙන ආවර්ත දෙක නේද? එකම කාණ්ඩ නෙමෙයි. ආවර්ත එක්කෙනෙක් උඩ ආවර්ත අනිත් එක්කන පහළ ආවර්තය. අනුයාත ආවර්ත දෙකට අයත් මූලද්‍රව්‍ය දෙකක් සාධන සංයෝග වන අතර කාබන් ශක්තියේ අවර්ණ වායුලු දෙකම අවර්ණ වායුලු. X පහසුවෙන් ද්‍රව කරන්න පුළුවන්ලු. කවුද? විරංජනය කරන එක නම් ලියන්න පුළුවන් කවුරු කියලාද? SO2 කියලා නේද? එහෙනම් එයා තුන්වෙනි ආවර්තය ඊට ඉහළින් ඉන්න ආවර්තයේ වායුවක් කියන්නේ අවර්ණ වායුවක්. පහසුවෙන් ද්‍රව කරන්න පුළුවන් එකක් කාබන් ඩයොක්සයිඩ් බෑනේ. පහසුවෙන් ද්‍රව කරන්න බෑනේ නේද? අර ඩ්‍රයි අයිස් හදන්න බෑ ද්‍රව නෙමෙයි ගණනය කරන්නේ නේ. ලික්විඩ් නෙමෙයි තියෙන්නේ. එහෙනම් කවුද? O2 සහ O3 බෑනේ පහසුවෙන් ද්‍රව කරන්නේ. කවුද? ඇමෝනියා. පුළුවන් නේද? හයිඩ්‍රජන් බල හින්දා පහසුවෙන් ද්‍රව කරගන්න. ආයෙනම් X කියලා කියන්නේ ඇමෝනියා. Y කියන්නේ SO2. අදින්න බලන්න හැඩ. උත්තර කියලා ලියන්න දැන්. උත්තර ලියන්න ඕනේ. මල් ලියන එක පොත් පේපර් එක ලියන් ගියාම හරි කියලා හිතනවා. පාඩම් කරන්නෙත් නැහැ, අහන් ඉන්නෙත් නැහැ අඩු ගන්න දැන්. අහන් මෙතන අහන් හිටියා නම් මං වායු දෙක මොකද්ද කියලා ස්ටේජ් එකෙන් බැස්සේ. වායු දෙක දන්නෙත් නැහැ. කොහොමද බං ගොඩ දාන්න කිව්වං මට? කියන්නේ අඩු ගානේ කියන දෙයක් අහන්න ඕනේ. තේරෙන කියන කතාව නේද? උගන්ලා ගොඩ දාන්න නම් බං එක කියන දෙයක් එක්ක මෙතන උගන්න දෙයක් අහන් ඉන්න එපේ. පාඩම් කරලත් නැහැ, උගන්නදී අහන් ඉන්නෙත් නැහැ. යම් බෝඩ් එකේ ලියනකම් බලන් ඉඳලා ලියන් යනවා ගෙදර. අපරාධුන්ට මේ පේපර්ස් දෙන්නේ. බත් එකක් හරි ඔතපන් ඕකේ. වෙන්න වැඩක් නැහැ.
මූල ද්‍රව්‍ය දෙක අපි අඳුනගත්තා. X කියන්නේ ඇමෝනියා. Y කියලා කියන්නේ SO2. දෙක සටහන අඳින කියනවා. හරි. ඊටසේ කියනවා වඩා විශාල බන්ධන කෝණයක් ඇත්තේ XY අතරින් කුමකටද? මේක මේ චතුස්තලීයයිනේ. චතුස්තලීය නම් බන්ධන කෝණය කීයද? 109ට වඩා අඩුයි. හේතුව එක සරකුලක් තියෙනවානේ. මෙයා තලීය ත්‍රිකෝණාකාරයි නේද? 120ට වඩා පොඩ්ඩක් අඩු වෙන්නේ. එහෙනම් වඩා විශාල බන්ධන කෝණයක් තියෙන කාටද? SO2 වලට. SO2. හේතුව අහලා නැහැ නේද? ඇයි කියලා? X ජලීය ද්‍රාවණයේ කාම්ලිකද බාෂ්පක දුරසිනද යන පැහැදිලි කරන්න. තුනේ සමීකරණ ලියා තිබිය යුතුයි. මොකද වෙන්නේ? X කෙනෙක් කරන ජලයෙන් H+ එකක් කරන් බාෂ්පක ද්‍රාවණ හදනවා නේද? ලියන්න මෙහෙම. ඇමෝනියා H+ ආයන ප්‍රතිග්‍රහණය කරයි. H+ ආයන ප්‍රතිග්‍රහණය කරයි. H+ ආයන ප්‍රතිග්‍රහණය කරයි. එබැවින් එහි ජලීය ද්‍රාවණ බාෂ්පික වේ. 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 ඇමෝනියා ජලයත් එක්ක ප්‍රතික්‍රියාව මතකයිනේ. ප්‍රත්‍යවර්තී ඉතල දාලා ලියලා තියන්න. ප්‍රතික්‍රියාව ලියලා තියන්න. ජලයෙන් H+ එකක් ගන්නවා. NH4+ හැදෙනවා. එතන OH- ඉතුරු වෙනවා. NH4+ සහ OH- කියන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. ඊළඟට වයිවායු යොදාගෙන කාර්බිකව ප්‍රබල අම්ලයක් නිෂ්පාදනය කෙරේ. එම ක්‍රියාවලිය සඳහා අදාළ මූලික තුලිත රසායනික සමීකරණ ලියන්න. මොකද පුතේ SO2 වලින් හදන අම්ලය? කවුද අම්ලය? H2SO3 ද H2SO4 ද ප්‍රබල අම්ලය? H2SO4 නේද? එහෙනම් SO2 තිබිලා හරියන්නේ නැහැ. එයා ඔක්සිකරණය කරන්න වෙනවා. ඔක්සිජන් වගේ. හැදෙන අම්ලය තමයි H2SO4 ප්‍රබල අම්ලය ගැන අහන්නේ. මොන ප්‍රතික්‍රියාව? හේතුව SO2 ඔක්සිකරණය වෙන්න බෑ. හැදෙන්නේ SO3 නේ. මතකද කිව්වා SO3 ඔක්සිජන් වලින් ඔක්සිකරණය වෙලා තමයි H2SO4 හැදෙන්නේ කියලා. ඒ දෙකම එකට දාලා ප්‍රතික්‍රියාව ලියුවා. තොල්ද කරලා දෙන්න. සල්ෆිරික් දෙකක් දාලා ජලාණු දෙකක් සහ SO2 දෙකක් දාපුවම තුලිතයිද? ඒ ප්‍රතික්‍රියාව හිතලා ලියන්න ඕනද කියලා හිතන්න එපා. කර්මාන්තවල මම ප්‍රතික්‍රියාව ලියනවා අපි. මේ අහලා තියෙන විභාග මට්ටමේ ප්‍රශ්න ටිකක් මම මේ දීලා තියෙන්නේ. ඒතර කර්මාන්ත ඉවර වෙලානේ. ඒතර මේ ප්‍රතික්‍රියාව එනකොට අහුවෙලා තියෙන්නේ. හරි. එන්න තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නට එන්න. තුන්වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නේ කියවන්න ඉතින් තුන්වෙනි ප්‍රශ්නට එන්න ගියාම වඩපිට බල බල ඉන්නේ. අනේ මන්න 2000න් පස්සේ වුණා. අංග විකල ජීවිත. අධ්‍යයන කියවන්න එපා.
28 බන්ධන පාඩමේ සම්ප්‍රයුක්ත වීම පටන් ගන්න ගමන් ඉන්නේ සම්ප්‍රයුක්ත වීම අවුල් කෙනෙක් ඉන්නවා නම් 28 ඇවිල්ලා කවර් කරගන්න පුළුවන්. අද හවස් දින ක්ලාස් එකයි. සම්ප්‍රයුක්ත වීම බන්ධන ප්‍රශ්න පාඩම් ටික අවුල් තියෙන කෙනෙක් ඉන්නවා නම් 28ට ඉඳලා කවර් කරන් යන්න පුළුවන්. ඊට පස්සේ දැන් වීඩියෝ එමිල්ලන්න එපා. වීඩියෝ කරන්නේ අපි. දැන් තීර ක්ලාස් එකක් වීඩියෝ කරන්නේ නැහැ. මේකත් වීඩියෝ කරන්න අර නෝරයන දරුවන්ට දෙන්න ඕන හින්දානේ. ඔයාලගේ තාම සමහර අය වීඩියෝ එක දෙන්න බැයිද අර කයි මේකයි අහනවා. දැන් වීඩියෝස් නැහැ. ඒක හරි කරදරයක්. ඒ නිසා වීඩියෝ කරන්නේ නැහැ. නෝරයන දරුවෝ කීප දෙනා හින්දා තමයි මේකත් වීඩියෝ එකක් ගන්න. හරි. බන්ධන පාඩමේ අවුලක් තියෙනම් පුතේ. ඔයාලට ආපහු වෙනම ක්ලාස් පීස් එකක් ගෙවන්න ඕනේ නැහැ. 28ට ඇවිල්ලා කවර් කරගන්න පුළුවන්. බන්ධන එකේ දැන් සම්ප්‍රයුක්ත ව්‍යුහ ටික තමයි තියෙන්නේ. අද බොහොම කරන ගන්නන්න තියෙනවා. ලබන සතියේ ඉඳලා සම්ප්‍රයුක්ත ව්‍යුහ ගන්නන්න තියෙන්නේ. අන්තිම කොටස් ටික. ඊට මේ මාසේ බන්ධන ඉවර වෙනවා. ඊටසේ ගණනය. හරි මේ යන්න. පැන්සලක් කරන් හරි අවධානයෙන් මේ ටික මාක් කරන් යන්න. මේක දැන් මම හිතන විදිය සහ තර්ක කරන විදිය බලන්න. හරි. ඒකයි වැදගත් වෙන්නේ. මේ ඉනෝගනික් ප්‍රශ්නයක උත්තර ටික දෙන්න පුළුවන් ඕන කෙනෙකුට. වැදගත් වෙන්නේ අර මේ පොයින්ට්ස් වල තර්ක කරන විදිය අරගෙන හරි මූලව තෝරගන්න එක. ඒකයි ඉනෝගනික් ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕනේ. පැහැදිලි කතාව නේද? නිකන් මේකේ උත්තර ටික ලිව්වොත් එහෙම දන්නේ නැනේ කොහොමද ඇයි ඒ උත්තරෙම ගත්තේ කියලා. ඉතින් අපි උත්තර ලියන්නේ කොහොම උත්තර ටික විතරනේ ලියන්නේ. තර්ක කරන්න කියලා කියන්නේ නැහැනේ අපිට. ඇයි ඒකම තෝරගත්තේ කියලා අහන්නේ නැහැනේ. පැහැදිලිද? ඒ නිසා මේ ඉනෝගනික් ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕනේ. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලගේ සමහරක් අය අර ඕනේ ඩේටා ටික නැහැ නේ යාළුවා ගාව. ඒ කියන්නේ ෂෝට් නෝට් ටික පාඩම් කරලා නැහැ. ප්‍රතික්‍රියා මෙලෝඩියක් දන්නේ නැහැ. ඔහේ අර පොත් ටික උස්සන් ගිහලා ක්ලාස් එකේ වාඩි වෙනවා. දැන් මං මෙතන ප්‍රශ්න සාකච්ඡා කරද්දී මං කිව්ව ගමන් තනුකාම්ලත් එක්ක වායි පිට කරන අයගෙන් මෙන්න මෙයා තමයි ඉන්නේ කියලා. එයාලා කල්පනා කරනවා තනුකාම්ලත් එක්ක වායි පිට කරන්නේ කවුද? සාන්ද්‍රාම්ලත් එක්ක වායි පිට කරන්නේ කවුද? ඒකක්වත් මතක නැහැ නේ බා. ඒ කියන්නේ එයාට මේ ඩිස්කෂන් එකේ වැඩක් නැහැ කියලා මං කියන්නේ. පැහැදිලිද? මුළු බේසික් නැති අයට මේ ඩිස්කෂන් එකේ වැඩක් නැහැ. එයාලා මොකද කරන්නේ? උත්තර ටික ලියන් ගිහින් ගෙදරින් බලන්නම් කියලා හිතන් ඉන්නවා. නැත්තම් පස්සේ බලන්නම් කියලා හිතන් ඉන්නවා. කන්නඩ එක්සර් ගිහින් තමයි බලන්න වෙන්නේ. පස්ස. ඇයි බං මේ ඩිස්කෂන් එකයි මෙතන වැදගත්. ඩිස්කෂන් එක කරන්න නම් මූලික කියන්නේ බේසික් ටික තියෙන්න ඕනේ. ඒ ටික පාඩම් කරලා නැතුව බූරුවෙක් ඇවිල්ලා වගේ ඇවිල්ලා මෙතන වාඩිනුවට වැඩක් නැහැ නේ බං. ඉනෝගනික් ගොඩ යන්නේ නැහැ එහෙම. ඊට පස්සේ මං උන් ඊළඟ කරන දේත් කියන්න. උන් ඊළඟට ආපහු ඉනෝගනික් ගොඩ දාන්න මේ මුළු නෝට් එකම ආයේ මුල ඉඳලා ලියනවා. උන් හිතන් ඉන්නවා ඉනෝගනික් මුළු නෝට් එකම ආපහු වෙන ක්ලාස් එකකට ගිහින් හරි කමක් නැහැ ලියපුවාම හරි කියලා. එක ඔන්ලයින් කාගේ හරි වීඩියෝ එකක් බලලා මුළු නෝට් එකම ලියාගත්තාම ඉනෝගනික් හරි කියලා හිතනවා. ආයේ බූරුවානේ. ඇයි බං අච්චර නෝට් එකක් ආයෙ පාරක් ලියන්නේ? වැරද්ද තියෙන්නේ පාඩම් කරපු නැති එකේනේ. ඌ පොයි නෝට් එක ලිව්වා කියලා පාඩම් කරා වෙනවද? නෑනේ. මට එහෙම එකක් හම්බුණා ඔය 20 20 මුල් ෂයි එක කරලා 20 24 ඌ කරා තර්ඩ් ෂයි එක. පළවෙනි එක 20 20 නෙමෙයි ඔව් 20 19ද කොහොමද පළවෙනි ෂයි එක. නෑ 20 20. ඉනෝගනික් ක්ලාස් එක කරද්දි මං කිව්වා ක්ලාස් එකට ආවිලා ඉනෝගනික් කරගනි කියලා. ප්‍රශ්න කරද්දි. ඌ කිව්වා නෑ නෑ මං ඔන්ලයින් වීඩියෝස් බලනවා. මං බලලා ඔක්කොම ටික ආයි නෝට් එක ලියනවා කියලා. මං කිව්වා හරි ලියපන්කෝ. මං ඇහුවා මාසෙක විතර පස්සේ දැන් ඉවරද කියලා. රිවිෂන් එකට තමයි ආවේ. කොයි ඉවර දැන් රිවිෂන් එකේ මම මෙතන ඉනෝගනික් ගන්නවා. ඌ කියනවා අර වෙන නෝට් එකක් තියෙනවා ටෙලිග්‍රෑම් ගෲප් එක මං ඒ ටික බලනවා කියලා. නෝට් ලියනවා කියලා. තියරි එකේ නෝට් එක හොඳයි නේ. එතකොට නියමයට ඔක්කොම ටික තියෙනවා කියලා. මං කිව්වා ලියපන්කෝ හරි ලියපන්කෝ කියලා. මාසෙට පස්සේ අහුවා නෝට් ලියලා ඉවරද? ඔව්. මං කිව්වා ඉනෝගනික් ප්‍රශ්න ලියා ගන්න පුළුවන්ද? තාම බැයිලු. මං කිව්වා ඇයි ලියා ගන්න බැරි කියලා. නෑ ඉතින් ලියා ගන්න බැයිලු වෙනකොට මං කිව්වා දැන් හොඳයි කියන මුලින්ම බැලුවේ. මෙතන රිවිෂන් ඉන්න එක හැම එකටම ඉනෝගනික් පුළුවන් ඒ වෙනකොට. තොපි වගේ නෙමෙයි දැන් රිවිෂන් එක උන් එන්නේ එකපාරක් කෙලවගෙනනේ. උන්ට ෂෝට් නෝට් ටිකත් එක්ක ඔක්කොම ටික හදලා මෙහෙමයි කියපු ගමන් උන් පාඩම් කරනවා. එතන උන්ට ඔක මාර වටිනවනේ. ඇයි උන්ට අර හෙන තඩි ඉනෝගනික් නෝට් එකක් දීලා ඒක පාඩම් කරගෙන බැරුව උන් ඉන්නේ. හරි සමහර තියරි ක්ලාස් වල දෙනවා අර බයෝ ගන්න ගුරුවරු එහෙම කෙමිස්ට්‍රි ගන්න පටන් ගත්තාම ඉනෝගනික් නෝට් එක දෙනවා. අම්මර තිරි වෙන්න. මොකට එහෙම ඉනෝගනික් නෝට් දෙනවද මන් දන්නේ නැහැ. එහෙම ඕනේ නැහැ මං තවත් බලන්න ওই නෝට් එක පුළුවන් තරම් අඩු කරලා දෙන්න. කියන්නේ කරුණු අඩු කරන්න නෙමෙයි. පැහැදිලිද කියන කතාව? මොකද එච්චර නෝට් ලොකු ඒවා පාඩම් කරලා මට නම් එපා වෙනවා. මම නම් පාඩම් කරන්නේ නැහැ. ඒ නිසා මට මතක තියාගන්න බැරි නෝට් එකක් මම ක්ලාස් එකේ උගන්වන්නේ නැහැ. සාධාරණ නේද නේද? මම දන්නේ මගේම යාළුවෝ ඉන්නවා අර මගෙත් එක්කම කෙමිස්ට්‍රි ඉගෙන ගන්න බයෝ උන් ඉන්නවා. මගෙන් ඉනෝගනික් නෝට් එක හිල්ලපුවා මම පළවෙනි කාරණේ මට ඉනෝගනික් නෝට් එකක් නැහැ. ඇයි කියපන්? මම මෙතන නෝට් එකක් ගන්න උසන් ගල උගන්වනවද? නෑ මම ඒතකොට කියනවා මට මචං මට ඉනෝගනික් නෝට් එකක් නැහැ. ඒතර අහනවා කොහොමද ඔබ උගන්වන්නේ?
මං කියන ඉතින් ඒ වෙලාවට කරුණු ටික වැදගත් කරුණු ටික රිසර්ච් බුක් එක ළඟ තියාගන්න. ඒතර ගයිඩ්ලයින් එකක් තියෙනවනේ මේ ටික කියලා නැත්තම් ඔයා දන්නේ නැති ගොඩක් දේවල් ඔය කාණ්ඩවල තියෙනවා. ඔය මූලට වෙලා ප්‍රතික්‍රියා තියෙනවා. ඒව උගන්නන්න බෑනේ. ගයිඩ්ලයින් එකක් විතර රිසර්ච් බුක් එක ළඟ තියාගත්තා නෝට් එක ඒ වෙලාවේ හදලා ගන්නවා. පැහැදිලිද? දැන් මේ ක්ලාස් එකේ ගන්න නෝට් එකේ තියෙන වචන ටික නෙමෙයි කුරුණෑගල ක්ලාස් එකේ වැලුත් තියෙන්නේ. කියන්නේ අදහස එකමයි. ඒක ප්‍රකාශ කරන විදිහ වෙනස් නේ මං කියන්නේ. තේරෙනවද කියන ප්‍රතික්‍රියාව වෙනස් වෙන්නේ නැහැ. ප්‍රකාශ කරන විදිහ වෙනස්. හරි දැන් අද අර මේකෙම ලිව්වනේ ෂෝට් නෝට් එක විදිහට ලිව්වනේ. මම ඒක ඊයේ නෝට් එකේම ලියුවා කුරුණෑගල ක්ලාස් එකේ. මේන් නෝට් එකේම ලිව්වා. අද ෂෝට් නෝට් එකේ ලිව්වා අර කොටස් ටික. පැහැදිලිනේ නෝට් එක ඊට පස්සේ මං අහනවා ඔබට මොකද්ද තියෙන නෝට් එක පොඩ්ඩක් මට ඒවපන් බලන්න කියලා කිව්වහම එනවා එහෙනම් දිග නෝට් එකක්. ඒකේ තියෙනවා මම අතින් ලියපු නෝට් එක PDF කරපු එකක් පිටු 250ක් 300ක් විතර තියෙනවා. මං අහනවා යකෝ මේ ඔක්කොම ලියනවා ළමයි ලෝවා කියලා. ඒතර එහෙම ලියවන්න අමාරු හින්දා print කරලා දෙනවලු. මොන පිස්සුවද බං කියන්නේ මේ නෝට් එක එකපාරක් හරි ලියන්න ඕන නැති. පැහැදිලිද? එකපාරකට වඩා ලියන එකත් මෝඩයක්. එකපාරක් ලියන්න නැති එකත් මෝඩයක්. අර සිරිපාද යනවා වගේ තමයි. එකපාරක් හරි සිරිපාද ගියපු නැති එකත් මෝඩයක්. එකපාරකට වඩා ගියප එකත් මෝඩයක්. ඇත්තනේ කතාව. එකපාරකට වඩා ওই ගලේ උඩ බඩ ගන්න මොකටද බං? එකපාරක් දැක්කනම් ඔය තියෙන ඔක්කොම ටික. ඒකම බලන්න නේද? එකපාරක්වත් ගිහින් නැතුව ওই ටික බලාගත්තේ නැත්නම් ඒත් වැඩක් නැහැ නේ උගේ. එකපාරක් හරි ගිහින් ওই ටික බලා ගන්නත් ඕනේ. ඒක ලස්සන සහ ඒ ටික. හරි ඒ වගේ තමයි. මේක අහන්නකෝ. දැන් අහන්නේ. සදනාතල අහන්න. තනුක HCl මගින් P ආම්ලික කළ ද්‍රාවණ තුරු H2S බුබුලනය කරනලාදී මේ ආම්ලික මාධ්‍ය H2S බුබුලනය කරපුවාම කාණ්ඩ විශ්ලේෂණයේ දෙවෙනි කාණ්ඩ ඉන්න කට්ටිය අවශ්‍ය වෙන්නේ. අපිට කියනවා වායුවක් මුක්ත නොවිය. ඒ කියන්නේ තනු කම්ලත් එක්ක වායු පිට කරන යන අයන නැහැ. කළු පැහැති අවක්ෂේපයක් ලැබුණා නම් කවුද ඉන්න පුළුවන්? CUS, PBS, HGSO, Bi2S3. ඔය හතර දෙනාගේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්න පුළුවන්. කැටායන දෙකක් කියලා මුලින් කියලා තියෙනවානේ. දැන් හතර දෙනාගේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්න පුළුවන්. පැහැදිලිද කතාව? හරි එහෙනම් ලියලා තියන්න එතනින්. එතනම ලියන්නකෝ පැන්සලේ. ඉන්න පුළුවන් අය CUS, PBS, HGS, Bi2S3. ඒ දෙවෙනි එකේ මේකම ලියන්න. CUS, PBS, HGS, Bi2S3 ඉන්න පුළුවන්. Q කියන එක විදිහට. තනුක HCl හි පවතින P ජලීය ද්‍රාවණයක් ජලයෙන් තනු කරලාදී සුදු ආක්ෂේපයක් ලැබුණේ. මලකෙලියයිනේ. තනුක HCl වල තියෙන එකක් ජලයෙන් තනු කරපුවාම සුදු පාට ආක්ෂේපයක් හැදෙනවා කියන්නේ කවුද? දෙන්න එන්න පුළුවන්. කවුද? මෙන්න මෙයා. BiCl3 කෙනෙක් කරා ජලයෙන් තනු කරපුවාම හැදෙනවා BiOCl කෙනෙක් සුදු පාට ආක්ෂේපයක්. OCl සහ HCl හදනවා. ආයින්නෝ SbCl3 කෙනෙක් කරා. මෙයක් ජලයෙන් තනු කරපුවාම හදනවා SbOCl. මේකත් සුදු පාට ආක්ෂේපයක්. දැන් මේ දෙන්නෙන් කවුද ඉන්නේ? මේ දෙන්නෙන් කවුද ඉන්නේ? මෙයාද? ඉන්නේ මෙයා. කොහොමද කිව්වේ? මෙයාගේ අවක්ෂේපයේ සල්ෆයිඩ් එක අවක්ෂේපය මොන පාටයිද? කළු පාටයි. මෙයාගේ අවක්ෂේපය මොන පාටයිද? තැඹිලි පාටයි. Sp2S3 මතකනේ? දෙවෙනි කාණ්ඩේ. තැඹිලි පාට අවක්ෂේපයක් කියලා නෙමෙයි කිව්වේ මොන පාට අවක්ෂේපයක් කියලාද? කළු පාට අවක්ෂේපයක් කියලා. එහෙනම් මේකෙන් තහවුරු වෙනවා ඉන්නේ කැටායනේ කවුද? Bi3+ කියලා. එහෙනම් දෙවෙනි වාක්‍යය කියනකොට අපිට තේරුම් ගන්න පුළුවන් කැටායනේ Bi3+ විතරයි කියන්නේ. හරි? එල් දෙනෙක් එතන කැටායනේ Bi3+. ඊට පස්සේ කියනවා P ද්‍රාවණයෙන් අලුත් කොටසකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග උණුසුම කරලාදී රතු ලිට්මස් සිල් පැහැ ගන්නවන S වායුව මුක්ත විය. මොකද්ද වායුව? බාෂ්පික වායුවක්. රතු ලිට්මස් සිල් පැහැ ගන්නවා කියන්නේ බාෂ්පික වායුවක් නේද? කවුද වායුව? ඇමෝනියා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාදී ඇමෝනියා පිට වෙන්න නම් අනිවාර්යෙන් ඉන්න ඕන කැටායනේ කවුද? NH4+. ඔන්න මේක එක කැටායනයක් දෙවෙනි කැටායනේ හොයාගත්තා. දෙවෙනි කැටායනේ ඇමෝනියම් අයන NH4+. එක කැටායනයක් හොයාගත්තා මොකද්ද? Bi3+. කැටායන දෙක හොයාගෙන ඉවරයි. බාෂ්පික මාධ්‍යකදී ඇමෝනියා පිට කරන්නේ ඇමෝනියම් අයන හිටියොත් මතකනේ ඉගෙනුවා නේද? හරි. T ද්‍රාවණය ලැබුණේ T කියන්නේ කවුද කියලා දන්නේ නැහැ තාම. අපිට කියනවා ඉහත S වායුව මුක්ත වූ පසු ඒ කියන්නේ අහන්නකෝ S වායුව ඔක්කොම ටික ඉවරනට පස්සේ ආයේ මේක ඇමෝනියම් අයන නැහැ කියලා කියන්නේ. S වායුව මුක්ත වූ පසු කියලා කියන්නේ ආයේ මේක ජලීය ද්‍රාවණයේ ඇමෝනියම් අයන නැහැ. T ද්‍රාවණය සහ ඇලුමිනියම් කුඩු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග උණුසුම් කරලාදී නැවත S වායුව මුක්ත විය. ආපහු ඇමෝනියා පිට වෙනවලු.
එහෙනම් කවුද ඉන්නේ? NO2 minus ද NO3 minus ද? NO3 minus හේතුව NO2 minus හිටියානම් කලින් තනු කම්ලයක් දාද්දි දුඹුරු පාට වායුවක් පිට වෙන්න ඕනේ. පළවෙනි එකේ දුඹුරු පාට වායුවක් පිට වුණේ නෑ. එහෙනම් මෙතන ඉන්න ඕනේ. ආපහු ඇමෝනියා පිට වෙන්න නම් කවුද ඉන්න ඕනේ? NO3 minus. ඔන්න එක ඇනායනිකුත් හරි නේද? කැටායන දෙකම හරි එක ඇනායනිකුත් හරි. එහෙනම් T ද්‍රාවණය කියන්නේ කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවම හැදෙන්න ඕනේ සෝඩියම් නයිට්‍රේට් NaNO3 කියන ද්‍රාවණය. T කියන්නේ NaNO3 වෙන්න ඕනේ. P ද්‍රාවණයෙන් තවත් කොටසකට ක්ලෝරින් දියර සහ CHCl3 වෙන්න ඕනේ. හරි. මිශ්‍ර කර හොඳින් සලවන ලදී. ක්ලෝරෝෆෝම් විස්තරයේ දම් පහයට හැරුණි. ඒක නම් දන්නවා කවුද ඇනායනේ? CCl4 ගත්තත් එකයි කාබනික ස්තරය ගත්තත් එකයි මොකද ක්ලෝරෝෆෝම් ස්තරය දම් පාර කරන්නේ කවුද? කියන්නේ අද කියන්නේ Br- තිබ්බොත් එහෙම ක්ලෝරෝෆෝම් ස්තරය හැදෙන්නේ මොකද්ද? රද්දුබුරු පාට ගෝලිකා. I- තිබ්බොත් එහෙම දම් පාට ගෝලිකා. එහෙනම් මේක ඉතුරු ඇනායනේ මොකද්ද? I-. හරි. කැටයන් දෙක හා ඇනායන දෙක හඳුනා ගන්න. එක සහ පහ දක්වා නිගමන සඳහන් කරන්න කැටයන් ඇනායන හඳුනා ගන්න QRA සූත්‍ර ලියන්න ඇලුමිනියම් කුඩු සමග ප්‍රතික්‍රියාව ලියන්න. ටික ලියා ගන්න පුළුවන්ද? හරි. එහෙනම් කැටයන් දෙක කවුද? Bi සහ ඇමෝනියම් අයන. ඇනායන කවුද? NO3- සහ I-. මට මතක් කරන්න මේකේ අර ගණන් දෙක හදන්න ඊළඟ සතියේ හරි.